පැහැදිලිව පේනවා ලංකාවට ගිනිකොන දිසාවෙන් හැමදාම ඉතින් තියෙන බෙන්ගාල බොක්ක. උතර බෙන්ගාල බොක්ක ප්‍රදේශයේ වායුගෝලයේ කැළඹෙන ගතිය. ඒක අපි කියනවා පහළ වායුගෝලයේ කැළඹෙන ස්වභාවයක් ඉස්මතු වෙලා තියෙනවා. එතකොට මේක දැනට අපිට හොඳට පේනවා. එහෙම ගත්තොත් වර්ෂාපතනයේ ඉහළ යාම අනිවාර්යෙන් වෙනවා. ඒක දැනටත් අපි ප්‍රකාශ කරා. ඒ කියන්නේ 14 වෙනිදාන් පස්සේ, ඒ කියන්නේ මේ හෙට අනිද්දා. හැබැයි 14ම හරියට මොක වෙනව නෙවෙයි. නමුත් ඒ දින කීපය තුල දැනට තියෙන වර්ෂාපතනයේ රටාව වෙනස් වෙන්නේ. කවදාකවත් සුලිකුණාටුවක් එකපාරට ඇවිල්ලා දාන්නේ නැහැ. ඔය විදිහට වර්ධනයක් වෙන්නම ඕනේ. එතකොට ඒ වර්ධනය වෙන ගමන් මේකේ ගමන් මාර්ගයේ චෙක් කරනවා. ඉතින් වාසනාවට ගොඩක් වෙලාවට ලංකාවට බොහෝ දුරට අඩු සයික්ලෝන් තමයි ඇවිල්ලා තියෙන්නේ. හැබැයි මේකත් අපිට පේන්නේ දැනට කැළඹෙන ස්වභාවයක් තියෙනවා නම් ඉදිරි දින කීපය තුළ මට තියෙන එක්ස්පීරියන්ස් අනුව මේක අඩු පීඩන කලාප පීඩනාපාත මට්ටමට යන්න පුළුවන්. සුලිකුණාර කියන වචනේ දැම්ම මම කියන්නේ. හැබැයි ඒක තුළ අපේ ලංකාවේ තියෙන කාලගුණික තත්ත්වයේ දැනට තියෙනට වඩා වැඩිවීමක් තියෙනවා. හැබැයි ඉතින් මෙහෙමයි වර්ෂාව එනවා කියන එකේ පොසිබිලිටි එක වැඩි.